අද අපි කතා කරන්න හදන්නේ 2014 7 වෙනි රචනා ප්‍රශ්නය ගැන ඕගනික් ප්‍රශ්නයක්. අපි බලමු කොහොමද ප්‍රශ්නය ඇවිල්ලා තියෙන නිසා මේක විසඳගන්නේ කොහොමද කියලා. ඔයාලගෙන් ඒ කොටසෙන් අහලා තියෙනවා මෙන්න මේ වගේ රසායන ද්‍රව්‍ය ටිකක් දීලා මේ පරිවර්තනය කරන්නලු මේ රසායනික ද්‍රව්‍ය ටික භාවිත කරලා. හරි. අපි හිතමුකෝ මෙහෙම. දැන් මේ වගේ පරිවර්තනයකදී මම පොඩ්ඩක් මුලින්ම කරන වැඩක් තමයි මෙන්න මේක. මම බලනවා ආරම්භයේ කාබන් කීයක් තියෙනවද? අපිට හදන්න ඕන කෙනාගේ කාබන් කීයක් තියෙනවද කියලා. ආරම්භයේ මෙයාගේ කාබන් පරමාණු දෙකක් තියෙනවා බෙන්සීන් වලට අමතරව. මෙතන ගත්තොත් බෙන්සීන් වලට අමතරව කාබන් පරමාණු හතරක් තියෙනවා. නේ? ඒ කියන්නේ කාබන් පරමාණු ගාන ඩබල් වෙලා නේද? කාබන් පරමාණු ගාන ඩබල් වෙලා. එහෙනම් කාබන් පරමාණු ගාන ඩබල් කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් මොනවයි රියැක්ෂන්ස් තියෙන්නේ? අපිට භාවිතා කරන්න පුළුවන් ඇල්ඩෝල් සංගරණය භාවිතා කරන්න පුළුවන්. නේ? ඊට අමතරව අපිට කාබන් පරමාණු ගාන වැඩි කරගන්න නම් අපිට පුළුවන් ඕනනම් ආම්ලික හයිඩ්‍රජන් එකක් තියෙන ඇල්කයිනයක් හදලා ඒකට සෝඩියම් දාලා ඊට පස්සේ ඇල්කයිල් හේලයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරලා අපිට පුළුවන් ඔන්න ඒත් කාබන් පරමාණු ගාන වැඩි කරගන්න. ඊට අමතරව අපිට ග්‍රීන් ආට් ගන්න පුළුවන්. ඔය ටිකෙන් අපි මේන්ලිම කාබන් පරමාණු ගාන වැඩි කරගන්න. හරි අපි හිතමු මෙතෙන්ට අපිට යොදා ගන්න පුළුවන් මොකද්ද කියලා. ඇල්ඩෝල් සංග්‍රහණය යොදන්න නම් තනක භස්මයක් තියෙනවා. ඒ කියන්නේ තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක් තියෙනවා. මෙතන මම බඩු ලයිස්තු බැලුවොත් එහෙම මට එහෙම කෙනෙක් පේන්න නැහැනේ. එහෙනම් ඇල්ඩෝල් සංග්‍රහණයක් ගන්න අමාරුයි. හරි එහෙනම් ඊට පස්සේ බලමු අපි ග්‍රීන් ආට් නෑ ග්‍රීන් ආඩුත් නැහැනේ. එහෙනම් අපිට පුළුවන් එක තමයි ආම්ලික හයිඩ්‍රජන් එකක් තියෙන ඇල්කයිනයක් හදාගමු. එතනින් අපි යන් රියැක්ෂන් එක ඉස්සරහට. හරි බලමුකෝ. ඉතින් මෙතන බ්‍රෝමීන් දෙකක් තියෙනවා නම් මට පුළුවන් මෙතන මධ්‍යසාරීය KOH දාලා ඇල්කයිනයක් හදාගන්නනේ. මම මෙතෙන්ට මධ්‍යසාරීය KOH දාලා රත් කරාට පස්සේ මට එනවා මෙහෙම. මෙහෙම එනවනේ. C ත්‍රිත්ව බන්ධන CH. මෙන්න ආම්ලික හයිඩ්‍රජන් එකක් තියෙන ඇල්කයිනයක් මම හදාගෙන. මෙන්න මේක හදාගත්තා නම් මට ඊට පස්සේ පුළුවන් මෙතන දුන්නේ මොකද? මෙතන බ්‍රෝමීන්තුයි මෙතන තියෙන හයිඩ්‍රජන් කෙනෙකුයි අයින් වෙනවා. මෙතන තියෙන බ්‍රෝමීන්තුයි මෙතන තියෙන හයිඩ්‍රජන් කෙනෙකුයි අයින් වෙලා තමයි ට්‍රිපල් බොන්ඩ් එක හැදුනේ. හරි මම මේක හදාගත්තා නම් ඊට පස්සේදී මේකට සෝඩියම් දාගන්නන්නේ. මේකට සෝඩියම් දාගත්නම් එතකොට මට එනවා මෙහෙම C මෙන්න මේක හදාගන්න පුළුවන්. ඉතින් මේක හදාගත්තා නම් දැන් බලන්නකෝ ඔයාලා මෙන්න මේ කාබන් පරමාණු මේ දෙක තියෙන්නේ. එහෙනම් මෙන්න මේක මට මෙන්න මේ කෑල්ලක් හදාගන්න නේද අවශ්‍ය. මම මෙන්න මෙතනින් හැලජන කෑල්ලක් සෙට් වෙලා තිබුණා. මෙන්න මෙතනින් හැලජන කෑල්ලක් සෙට් වෙලා තිබුණා. ඒක මේකට දැම්මනම් මේක හදාගන්න පුළුවන් නේද? හරි මම එතන විදිය බලන්න. මම එහෙනම් මෙන්න මෙහෙම කරනවා. මෙතන තියෙන එක මම මෙතනින් මෙහෙම කඩා ගන්නවා. කඩාගෙන මෙන්න බෙන්සීන් මම එහෙම දාගන්නවා. මම ඒක හදාගන්න විදිය පස්සේ බලමු අපි. CH3 H එක දැම්මා. ඔන්න ඔතන මම බ්‍රෝමීන් එකක් දැම්මා. හරිනේ. බ්‍රෝමීන් එකක් දාගෙන ඉවර වෙලා මට එතකොට පුළුවන් මෙන්න මෙහෙම මෙතනින් මෙහෙම මෙයත් එක්ක මෙහෙම අයින් වෙන නිසා මට හදාගන්න මෙන්න මෙය. C මෙතනත් එක දැන් මෙතන මෙයා අයින් වෙච්ච නිසා මෙතනින් තමයි සම්බන්ධ වෙන්නේ. මෙන්න CH3 මෙන්න H එක මෙන්න ඊට පස්සේ එහා පැත්තේ බෙන්සීන් එක. හරි ඔන්න ඒක හරි. දැන් මට තියෙන්නේ මේ ට්‍රිපල් බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් කරන්න නේද? එහෙනම් මෙන්න හයිඩ්‍රජන් දැම්ම නම් හරි පාලිත තත්ත්වයට තියෙන්නේ. එහෙනම් මම මේකට දාන්නම් H2 දාන්නම් ප්ලැනේඩියම් දාන්නම් බේරියම් සල්ෆේට් දාන්නම් ඒ වගේම ක්විනෝලින් දාන්නම්. ඔය ටික දාගත්තා නම් හරියට. ඒතර හයිඩ්‍රජනීකරණය පාලිත තත්ත්වයට වෙයි. හැබැයි පරිවර්තනය ඉවර නැහැ. අපි මෙන්න මෙයාම හදලා පෙන්වන්න ඕන. අපිට දැන් මෙයා අපි බාහිරින් ගත්තේ. බාහිරින් ගත්ත කාබනික එකක් ගත්තා නම් අපි එයාව හදලා පෙන්වන්න ඕන අනිවාර්යයෙන්. එහෙනම් ඊට පස්සේ අපි එයාව හදාගමු. හරිද? එයාව ඕනනම් ඔයාලා වෙනම ලියාගෙන හදන්න. එහෙම නැත්නම් මෙතනින් හදන්න. දැන් මම මෙහෙම කල්පනා කරලා බැලුවොත් මෙන්න මේක නෙමෙයි හදන්න තියෙන්නේ. හරිද? මෙන්න මේ හදන්න තියෙන එක කියලා කියන්නේ මේ බ්‍රෝමීන් කියලා මෙහෙම උඩට දැම්මොත් මේ තියෙන්නේ මෙයා නේද ඇත්තටම. මෙන්න මේක නේද මට හදලා පෙන්වන්න තියෙන්නේ. හරි. ඔහොම දැම්මොත් මෙන්න මේක ඔන්න ඕක නේද හදන්න තියෙන්නේ. නේ? හරි මට එහෙනම් මෙතන බලන්න. මෙතන තියෙන කට්ටියන්ගේ මෙතන බ්‍රෝමීන් එකක් ගන්න නම් මට මෙන්න HBr තියෙද බලන්න. නෑ HBr නෑනේ. HBr අතරන PBr3 නම් තියෙනවා. PBr3 අපිට ඕන වෙන්නේ කවුරු හරි OH එකක් දෙනවා නම් Br එකකට පත් කරගන්න. එහෙනම් අපි මෙතෙන්ට OH එකක් ගන්න බලමු. හරිනේ. එතෙන්ට OH එකක් ගන්න පුළුවන් අපිට මේ වගේ දැන්
ඇල්කයිනයක් තියෙනවා නම් ඒ ඇල්කයිනය ඉස්සෙල්ලා ඇල්කීනයක් කරගමු. ඇල්කීනයක් කරගෙන අපිට OH එකක් ගන්න සෙට් කරගන්න පුළුවන්. එහෙනම් මම මෙතනින් එහෙම මේකට දාන්නම් ඉස්සෙල්ලම මේකට H2 ප්ලැනේඩියම් බේරියම් සල්ෆේට් කියලා වලින් දාගමු. කියලා දාගමු. හරි එතකොට මට හදාගන්න පුළුවන් මෙන්න මේක. CH අර කලින් හදාගත්ත එකම තමයි ඔක හදාගත්ත පුළුවන්. දැන් මේක හදාගත්තොත් මට මාධ්‍යයේ තනුක H2SO4 තියෙනවනේ. තනුක H2SO4 මේ වගේ තැනකට දැම්මොත් අපි දන්නවා OH කෙනෙක් සෙට් කරගන්න පුළුවන් නේ. OH කෙනෙක් මෙතන සම්බන්ධ වෙන්නේ නම් කවුද? මෙන්න මෙතෙන්ටනේ. වඩාම ස්ථායි කාප්කටයනේ පිළිගලන විදිහට තමයි හැදෙන්න ඕන. එහෙම නැත්නම් අර ඔයාලා දන්න ලේසි විදිය මාකෝනිකොෆ් නීතියෙන් දාන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මාකෝනිකොෆ් නීතිය හැම තැනකටම වළංගු වෙන්නේ නැති අවස්ථා තියෙනවා. හොඳේ. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ කෙනෙක් තිබුණොත් එහෙම මේ වගේ කෙනෙක් තිබුණොත් එහෙම බලන්න මෙහෙම කෙනෙක් තිබ්බ කියලා දන්නව. මෙහෙම කෙනෙක්. ඔයාලා හිතන්නේ මෙයාට HBr දැම්මොත් ප්‍රොඩක්ට් එක වෙන්නේ කවුද? මෙයාට HBr දැම්මොත් ප්‍රොඩක්ට් එක වෙන්නේ කවුද? ප්‍රධාන බලය කවුද? අතුරු බලය මොකද්ද? ගොඩක් වෙලාවට ඔයාලා හිතාගෙන ඉන්න එක නෙමෙයි උතෙන්ට යන්නේ. නේ? හරි ඔයාලට මෙන්න මේක ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් පොඩ්ඩක් යටින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. මේක ගැන පැහැදිලි කිරීමක් වෙනම අපව කියලා දෙන්න. හරිනේ? ඒක අපිට මෙතෙන්ට වැඩක් නැහැ. මම ඒක මේ කිව්වේ. මේක අනිවාර්යෙන් අපි දැනන් ඉන්න ඕන එකක්. හොඳේ. ආන්ත්‍රණය අසුරෙන් තමයි අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. හරි. දැන් අපි මෙන්න මේක හදාගෙන ඉවරයි. මේක හදාගෙන ඉවර නිසා අපි ඊට පස්සේදී මේකට දාගමම තනුක H2SO4 දාගන්නවා. මෙන්න ඉතින් මම තනුක H2SO4 දාගත්තා. තනුක H2SO4 දාගත්තා. එතකොට මෙන්න බෙන්සීන් තියෙවි මෙහෙම. මෙතෙන්ට OH එකක් සෙට් වෙයි, මෙතෙන්ට H එකක් සෙට් වෙයි, මෙතෙන්ට CH3 එකක් සෙට් වෙයි. ඊට පස්සේ මෙතෙන්ට මම දානවා මෙන්න OH එක BR කරන්න පුළුවන් මට PBr3 දානවා. PBr3 දාලා ඉතින් ඔන්න වැඩේ හරි. හරි. ලේසියෙන්ම වැඩේ ඉවරයි. ඒතර මම මෙන්න මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න වැඩක් තමයි කිසිම වෙලාවක මේ වගේ බාහිරින් කවුරු හරි කෙනෙක් ගන්නවා නම් ඒක නිකම්ම තියන්න එපා. ඒක අනිවාර්යෙන් ඔයාලට දීලා තියෙන කාබනික සංයෝග වලින් අනිවාර්යෙන්ම හදලා පෙන්නන්න. ඒක අනිවාර්යෙන් හදන්න ඕන. හරි අපි බලමුද මේකට ලකුණු දීපු විදියට. හරිද? මේ 7 A කොටසට මුළු ලකුණු 50ක් හිමි වෙලා තියෙනවා. හරි මුළු ලකුණු 50 බලන්න මේක හැදුවා නම් මේ අවුරුද්දේ ලකුණු 50ක් 150න් ගන්න තිබුණා. මම කියන්නම් ලකුණු දීපු විදිය මෙන්න මෙතෙන්ට ලකුණු 4ක් දීලා තියෙනවා. ආපහු මෙන්න මෙතෙන්ට ලකුණු 4ක් දීලා තියෙනවා. ආයේ සෝඩියම් කියලා එනකොට මෙතන 4ක් දීලා තියෙනවා. මෙයා ගන්නවට ආයේ 4ක් දීලා තියෙනවා. මෙයා මෙතන ලියනකොට ආයේ 4ක් දීලා තියෙනවා. ඒ වගේම මේ දෙක අර මෙහෙම මේකයි එකතු කරලා ලියනකොට ආපහු තව වෙනම ලකුණු දෙකකුත් දීලා තියෙනවා. මෙයා ගන්නවට ආපහු ලකුණු 4ක් දීලා තියෙනවා. මෙතෙන්ට ආපහු ලකුණු 4ක් දීලා තියෙනවා. හරිනේ. ඔය ඒකට අදාළව ලකුණු ටික කොහොම ඊට පස්සේ මෙයා හදනවට අදාළව මෙන්න මේක ආපහු හදා ගන්නවට ඒ කියන්නේ මෙන්න මේක දැන් මේක කියන්නේ අපි මම මේ කියන්නේ මෙන්න මෙයාට අදාළවනේ. මෙයාට අදාළව නම් මෙයා හදා ගන්නවට ආයෙ නැවත ලකුණු 4ක් දීලා තියෙනවා. හරිද? මෙයා හදා ගන්නවට ඔව් මෙයා හදාන ලකුණු 4ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙයා හදා ගන්නවට ලකුණු 4ක් දීලා තියෙනවා. මෙන්න මෙයා හදද්දී යන එක හොඳේ. මේ දැන් කියන්නේ. මෙතන තනුක H2SO4 දානවට ආයෙ ලකුණු 4ක් දීලා තියෙනවා. ආයෙම මෙන්න මේක හදා ගන්නවට ලකුණු 4ක් දීලා තියෙනවා. PBR3 දානවට ලකුණු 4ක් දීලා දාලා තියෙනවා. කොහොම හරි මේ පරිවර්තනය මේ අදාළ විදිහට හදලා තියෙනවා නම් ඔයාට මේ A කොටස සඳහා ලකුණු 50ක් හම්බ වෙනවා. හරිද? බලන්න ලේසි පරිවර්තනයක් ටක් ගාලා වැඩි වෙලාවක් නැතුව කොට දාගන්න පුළුවන්. හරි අපි එහෙනම් යන් මේකේ B කොටසට. අපි එහෙනම් දෙවෙනි කොටස බලමුද? දෙවෙනි කොටස. හරි. දෙවෙනි කොටස කියලා තියෙන මෙහෙම ආරම්භක කාබනික සංයෝග විදිහට මෙන්න මේ A භාවිතා කරලා B කියන සංයෝගය සංශ්ලේෂණය කරගන්නවා. ඉතින් මම මේක මෙන්න මෙහෙම නැතුව පොඩ්ඩක් මේක විහිදුවලා පොඩ්ඩක් ඇඳ ගන්න මට පේන විදියට පැහැදිලිව මට පුළුවන් CH3 CH2OH මෙන්න මේකෙන් අපිට හදන්න තියෙන්නේ ආයේ CH3 CH BR CH BR CH3 හරි දැන් මෙතන අපිට රසායන ද්‍රව්‍ය මොකුත් දීලා තියෙන නැති නිසා අපිට තියෙනවා අපේ නිදහසේ ඕන එකක් භාවිතා කරලා අපිට මේ පරිවර්තනය සිද්ධ කරන්න. අර කලින් තර්කෙම තමයි කියන්න තියෙන්නේ මට. මෙතන ආරම්භයේ කාබන් පරමාණු දෙකක් තියෙනවා. මෙතන ගත්තට පස්සේදී කාබන් පරමාණු හතරක් තියෙනවා. එහෙනම් ආරම්භයේ තියෙන කාබන් පරමාණු ගාන දෙගුණ වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ඇල්ඩෝල් සංකරණය අරගෙන ග්‍රීනාඩ් වලින් ඔය වගේ ආම්ලික හයිඩ්‍රජන් එකක් අරගෙන අලින් අපි ඒ කොටස තිබ්බා වගේ ඒ වගේ
ඕන විදිහකට හදන්න පුළුවන්. මම ඉතින් ලේසියෙන්ම හදන්න පුළුවන් එකක් අරගෙන හදන්නම්. හරිද? බලමුකෝ අපි. හරි මෙහෙම කරමු. මෙතන OH එකක් තියෙන නිසා මම මේක ඇල්ඩිහයිඩයක් බවට පත් කරගන්නද ලේසියෙන්ම. හරිද? ප්‍රාථමික මධ්‍යසාරයක් තියෙනවා. ප්‍රාථමික මධ්‍යසාරයකට PCC දැම්මොත් එහෙම මට පුළුවන් හදාගන්න මෙන්න මෙතන මේ වගේ ඇල්ඩිහයිඩයක් නේ. CH3 C ද්විත්ව බන්ධන OH. හරි. මෙන්න මෙයාට මම තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දැම්මොත් එහෙම මට පුළුවන් මෙන්න මෙයාව ඇල්ඩෝල් සංගණනයට ලක් කරන්න. බලන්න ඇල්ඩෝල් සංගණනයේ ඵලය ලියන විදිය. ඔයාලා මේක මෙහෙමම ලියා ගන්න. හරිද? මේ මෙතන ද්විත්ව බන්ධන ඔක්සිජන් එක OH එකක් කරන්න. මෙතන H එක පොඩ්ඩක් මෙහාට දාලා ලියන්න. හරිද? හරි ඊට පස්සේදී මේ ද්විත්ව බන්ධන ඔක්සිජන්ට යාබද කාබන් පරමාණුවක් තියෙනවනේ. අන්නේ යාබද කාබන් පරමාණුව තමයි මෙතන සෙට් වෙන්නේ. එතන තියෙන එක හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරලා CH2 වලින් සෙට් කරමු. එහෙනම් CH2 C ද්විත්ව බන්ධන OH. ඔන්න හරි. හරිද? ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි මේක. හරිද? ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හරි දැන් ඉතින් මට ලේසියිනේ 1 2 3 4යි. මේක බලන්න 1 2 3 4යි. හතරම තියෙනවා. හරිද? හරි දැන් එහෙනම් බලන්න මම මෙතන CH3 එකක් ගත්තා නම් හරිද? මෙතන CH3 එකක් ගත්තා නම් මේක CH3 කැලලක් කරගෙන මෙන්න මෙතන Br දෙකක් ගන්නට තියෙන්නේ. හරි ඕනනම් මම මේක මේ පැත්තෙන් හදන්නම් පොඩ්ඩක් මතක් වෙන්න. හරිද? Br දෙකක් තියෙනවා නම් ඊට කලින් පියවර මොකද්ද වෙන්නේ නැත්තේ? මේක නේද? CH3 CH ද්විත්ව බන්ධන CH3 නේද? ඕක තියෙනවා නම් මට Br2 CCl4 දාලා මේක Br දෙකක් සෙට් කරගන්න පුළුවන් නේදනේ? හරි එහෙනම් ඉතින් මේක හදාගන්න යන් ඉතාලම ලේසි වැඩක් තියෙන්නේ නේ. මෙයා මං ඉස්සෙල්ලා අයින් කරගෙන ඉන්නම්. ඉතින් මේ ද්විත්ව බන්ධන ඔක්සිජන් එක අයින් කරගන්න පුළුවන් මට මොකද්ද? සිංක්සන් රසයේ සාන්ද්‍ර HCl දාලානේ. ක්ලෙමන්ෂන් ඔක්සිජනයෙන් පුළුවන් නේ. එහෙනම් මම කරන්න මෙන්න සිංක්සන් රසය සාන්ද්‍ර HCl දාන්නම්. දැම්මට පස්සේ CH3 COH H CH2 CH3 බවට පත් වෙනවා. ඉතින් හරිම ලේසියිනේ. මෙතනින් මම දැම්මනම් මෙයාට Al2O3 වගේ කෙනෙක් දාලා ඕනනම් 350ට වගේ රත් කිරීම කියලා දාන්න. ඒක දැන් වෙනදත් කමක් නැහැ. රත් කරන්න ඕන. එතකොට මෙන්න මෙයාව හදාගන්න පුළුවන් නේ. මෙතනින් යාබද කාබන් පරමාණු අඩුවෙන්ම හයිඩ්‍රජන් තියෙන මෙතන. මෙතනින් හයිඩ්‍රජන් එකක් අයින් වෙලා ගිහලා තමයි මේ ප්‍රොඩක්ට් එක එන්නේ. එහෙනම් හරියට. එහෙනම් ඔන්න ඒ පරිවර්තනය තියලා බලන්න කොච්චර ලේසියෙන් ඊටාම ඉක්මනට හදන්න පුළුවන්ද කියලා. හරි. හරි අපි බලමු එහෙනම්. මේකට ලකුණු කොහොමද දෙන්නේ කියලා. මේකේ PCC කියලා මෙහෙම ලියනවනේ. ඔයාලා හදන මොකක් හරි දැන් හිතන්න ඔයාලා ග්‍රීනාඩ් වලින් හදුවා නම් ඒ විදිහට ඔයාලට ලකුණු හම්බ වෙනවා. හොඳ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහට හදන්න පුළුවන්. දැන් මේක විදියක් නෙමෙයි. මේක තව විදිහට හදන්නත් පුළුවන්. මම කියන්නේ මේ විදිහට හදුවොත් ලකුණු හම්බ වෙනවා. මෙතන ලකුණු 10ක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මෙයාම හදා ගන්නකොට මෙතන ලකුණු 5ක් හම්බ වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ලියනකොට ලකුණු 7ක් තියෙනවා. ආයෙ මෙන්න මේකට ලකුණු 9ක් තියෙනවා. මෙතන මෙයාව දානකොට ලකුණු 7ක් තියෙනවා. ආයෙ මෙයාව හදා ගන්නකොට ලකුණු 9ක් තියෙනවා. ආයෙ මෙයාව දානකොට ලකුණු 7ක් තියෙනවා. ආයෙ මෙයා හදා ගන්නකොට ආයෙ ලකුණු 9ක් තියෙනවා. ආයෙ මෙයා දානකොට ලකුණු 7ක් තියෙනවා. කොහොම හරි මේ ප්‍රශ්නේ B කොටස සඳහා මුළු ලකුණු 70ක් තියෙනවා. බලන්න ලේසියෙන් ඕක ටික ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි කොහොමද මේකේ C කොටස තියෙන්නේ කියලා. C කොටසක් කියලා තියෙනවා මෙහෙම. C කොටසේ කොටස් දෙකක් තියෙනවා අතරම. පළවෙනි කොටසෙන් අහලා තියෙනවා මෙහෙම පහත දී ඇති ප්‍රතික්‍රියා අනුපිළිවෙලේ C හා D සංයෝගවල ව්‍යුහාරයට අඳින්නලු. මෙන්න මෙතන ඇල්කේනයක් තියෙනවා සාන්ද්‍ර H2SO4 දාලා තියෙනවා. මෙතනින් ඔන්න C හැදිලා තියෙනවා. ඊට පස්සේ H2O එක රත් කරලා D කියන ප්‍රතිඵලයක් හැදිලා තියෙනවා. හරි. එතකොට මම නිකම්ම මේක ප්‍රතිඵල කියන්නේ නැතුව මම මේක ඇති වෙන හැටි මෙයාගේ යාන්ත්‍රණය ඇසුරෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කෝ. හරිද? හරි. බලමු අපි. මෙන්න මෙහෙමයි කතාව. හොඳට බලන්න. හරි. මෙන්න තියෙනවා ඇල්කීනය. හරිද? CH ද්විත්ව බන්ධන CH ඔන්න ඇල්කීනය. ඇල්කීනයක් කියලා කියන්නේ ඒ ද්විත්ව බන්ධනයක් තියෙනවා කියලා කියන්නේ එතන හොඳට ඉලෙක්ට්‍රෝන තියෙන තැනක්. මෙයා එහෙනම් ඉලෙක්ට්‍රෝන තියෙන තැනක් නම් ඊට පස්සේ අපි බලමුකෝ සාන්ද්‍ර H2SO4 වල ව්‍යුහය. ඔන්න සාන්ද්‍ර H2SO4. මේකයි කතාව. හරිද? දැන් මෙන්න අපි දන්නවා ඔක්සිජන් තොයි හයිඩ්‍රජන් තොයි තියෙනවා. ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි හයිඩ්‍රජන් වලට වඩා. ඒක නිසා මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඔක්සිජන් පැත්තට ඇදලා ගන්නවා. නේ? ඔක්සිජන් පැත්තට ඇදලා ගන්න නිසා මෙයා ගාව ධනතාවයක් මෙහෙම ප්‍රේරණය වෙනවා. මෙයා ගාව ඍණතාවයක් ප්‍රේරණය වෙනවා. හරිද?
හරි දැන් මෙන්න මේ වගේ ධන වෙලා ඉන්න කට්ටිය දිහා බලාගෙන ඉන්න බැරි වෙනවා මේ වගේ ඇල්කීන වලට. ඇල්කීන කියන්නේ හොඳට ඉලෙක්ට්‍රෝන තියෙන කෙනෙක් නේ. ඉලෙක්ට්‍රෝන තියෙන කෙනෙක් නිසා මෙන්න දැන් මෙන්න මෙයා මෙතෙන්ට මෙහෙම ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. හරිනේ. ඉලෙක්ට්‍රෝන ලබා දෙද්දී මෙයාට දැන් මූනේ මූ බන්ධන ඉලෙක්ට්‍රෝන ඇද්දෙන නිකන් නේ. මල පෙරේතකමට ඉලෙක්ට්‍රෝන ටික ඇද්දනේ. ඒක නිසා දැන් මූට කියනවා හරි උඹ ඉලෙක්ට්‍රෝන තියාගනින් කියලා උඹ තියාගනින් කියන උගේවත් දෙනවා. උඹ තියාගනින් කියන උගේවත් දීලා උයා යනවා. හරි. හරි ඊට පස්සේදී මෙයා ඉලෙක්ට්‍රෝන දීලා දැන් මෙයා මෙන්න මේ කාබන් එකට සෙට් වෙන්නත් පුළුවන් කාබන් දෙකට සෙට් වෙන්නත් පුළුවන් ඔප්ෂන් දෙකක් තියෙනවා අපි බලමුකෝ කාට සෙට් වෙයිද කියලා හරි මෙන්න තියෙනවා මෙහෙම CH3 CH 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 මෙන්න කාබන් එක මෙන්න කාබන් දෙක හරි දැන් මේ හයිඩ්‍රජන් ගිහිල්ලා අපි හිතමුකෝ මෙන්න මෙතෙන්ට සෙට් වෙන්න පුළුවන් වුණා එතෙන්ට සෙට් වුණොත් මෙයා ධන වෙනවනේ එයා ධන වෙනවනේ හරි එහෙම නැත්තම් මෙතෙන්ට සෙට් වුණා හරි මෙතෙන්ට සෙට් වුණොත් කියලා හිතන්නකෝ මෙතෙන්ට සෙට් වුණොත් මෙයා ගන්නවා හරිද ඒ උට අවුල්නේ කේස් එක හරි ඔය දෙන්නගෙන් කවුද හැදෙයිද වැඩිපුර දැන් මෙහෙම හිතන්නකෝ හරිද මෙහෙම හිතන්නකෝ මේ තියෙන්නේ හයිඩ්‍රජන් තොයි ඔක්සිජන් තොයි කසාදයක් බඳගෙන හිටියේ හරිද මේ තියෙන්නේ කෙල්ල මේ තියෙන්නේ කොල්ල මූ ඇවිල්ලා මුගේ තියෙන හැමදේම ඇදලා ගන්නවා මූ ඇවිල්ලා හරිද මුගේ තියෙන හැමදේම කරගෙන ගිහිල්ලා ගොඩම ගිහින් හිතන්නකෝ හරිද හරි දැන් ඔන්න ඊට පස්සේ මෙන්න ඉලෙක්ට්‍රෝන තියෙන අයියලා දෙන්නෙක් ඉන්නවා හරිද ඉලෙක්ට්‍රෝන තියෙන උන් දෙන්නෙක් ඉඳලා මූට කියනවා ඒ නංගි අපි ඉලෙක්ට්‍රෝන දෙන්නම් අපිට සෙට් වෙන්න කියලා හරිද ඉතින් මෙයාත් අවුලෙන් ඉන්නේ ඒක නිසා මෙයා මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙනවත් එක්කම මෙයා ගිහිල්ලා සෙට් වෙනවා දැන් හිතන්නකෝ මෙහෙම දැන් මෙතන ඉන්න හයිඩ්‍රජන් කලින් මේ බන්ධනයේදී මේ ඔක්සිජන්ට සෙට් වෙච්ච නිසා එන අවුලෙන්නේ හිටියේ නේ ඒ කියන්නේ එයාගේ නිකන් අර කසාදේ හරි ගියේ නෑනේ මෙයත් එක්ක කසාද බැඳගෙන හිටියට කසාද හරි ගියේ නෑ මොකද කේස් එක මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන අදින්න ගත්තා එහෙනම් එකපාරක් කසාදෙන් අවුල් වෙච්ච එක ඊළඟ පාර බඳින්නේ හොඳට හිතලා මතරනේ එහෙනම් ඊළඟ පාර මෙයා හයිඩ්‍රජන් සෙට් වෙන්නේ වැඩිපුරම ස්ථායි වෙන විදියට එහෙනම් මෙතන මේ කාප් කැටයනය සහ මේ කාප් කැටයනය කියන කාප් කැටයන දෙකෙන් වඩාම ස්ථායි කාප් කැටයනය හැදෙන විදිහට තමයි මෙතනදී හැදෙන්නේ මෙතන ගැන හිතන්න මෙතන හයිඩ්‍රජන් දෙකක් සෙට්ලා තියෙනවා මෙන්න මේ ඇල්කයිල් කාණ්ඩය තමයි මෙයාට සෙට්ලා තියෙන්නේ එහෙනම් මෙතන තියෙන්නේ ප්‍රාථමික කාප් කැටයන නේ මෙතන මේ තියෙන මේ ඇල්කයිල් කාණ්ඩය මේ තියෙන ඇල්කයිල් කාණ්ඩයක් හයිඩ්‍රජන් එකයි ඒ කියන්නේ මේ තියෙන්නේ ද්විතීයික කාප් කැටයන අපි දන්නවා ප්‍රාථමික කාප් කැටයනට වඩා ද්විතීයික කාප් කැටයන වැඩිපුර ස්ථායි එහෙනම් මෙන්න මෙයා තමයි ප්‍රධාන ඵලය විදියට හැදෙන්නේ. ඒතර මෙයා විදියට හැදෙන්නත් පුළුවන්. ඒක තමයි අතුරු ඵලයක් වෙන්නේ. නේ? එහෙනම් අපි යාන්ත්‍රණයට ගන්න මගේ ප්‍රධාන ඵලය හැදෙන එකට අදාළවනේ. ඒක නිසා මම මෙයා මකා ගන්නම්. මෙයා විතරක් ලියා ගන්න. හරි. දැන් මේ කෑල්ලේ ඉන්නේ. මෙයාව ගිහිල්ලා මෙයා පැත්තකින් ඉන්නවා මෙයා. හරි. මෙන්න ඉන්නවා මෙයා. ඔන්න මෙයා ඉන්නවා. O1 මෙන්න S එක ද්විත්ව බන්ධනෝ ඔන්න මෙන්න OH හරි ඔන්න ඔය කැලල හම්බෙනවා දැන් මෙහෙමනේ දැන් මෙයා හොඳට ඉලෙක්ට්‍රෝන තියෙන ඍණ කෙනෙක් නේ මෙන්න මෙයා ධන ආරෝපිත තනක් එහෙනම් ඊළඟට වෙන්නේ මෙයා ඇවිල්ලා මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන ලබා දීලා මෙතෙන්ට සෙට් වෙනවා හරිනේ එහෙනම් ඔන්න මේක අපි හිතමු පළවෙනි පියවර කියලා මෙන්න අපි දෙවෙනි පියවරේදී වෙනවා දෙක පියවරේදී ඊළඟට වෙන්නේ මෙන්න මෙයා ඉන්නවා ඔන්න CH 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 ඔන්න අර ධන ආරෝපිත එක මෙන්න ඉන්න අර කලින් ඉලෙක්ට්‍රෝන ඉල්ලගත් එක ඒ කියන්නේ මුගෙන් ඉලෙක්ට්‍රෝන ඇද්ද එක ඔන්න එයා ඉන්නවා හරි දැන් ඊට පස්සේදී මෙයා ගාව ඉලෙක්ට්‍රෝන හොඳට තියෙන නිසා මෙයා ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන දෙනවා හරි ඔන්න ඉලෙක්ට්‍රෝන දෙනවා ඔන්න එතකොට හැදෙනවා මෙන්න උතන මේ ප්‍රොඩක්ට් එක CH මෙතනින් හැදෙන්න මේකනේ මම මේක මෙහෙම ලියන්නම් ලියා ගන්න අමාරු නිසා O කියලා ලියලා SO3H කියලා ලියන්න. ඒ ලිව්වෙත් මේකම තමයි. O1යි SO3H එකයි. හරි. හරි එහා පැත්තේ CH3 එක තියෙනවා. CH3 එක තියෙනවා. ඔන්න මේක හදුවා. හරිද? ඊට පස්සේදී එහෙනම් ඔන්න ඕක තමයි මෙන්න මෙයාගේ යාන්ත්‍රණය විදිහට අපි සලකන්නේ. මෙන්න මෙයාගේ වැඩ ටික.
හරිනේ මොකද්ද මේ යාන්ත්‍රණ වර්ගය? මේ හයිඩ්‍රජන්ට තමයි පහර දෙන්නේ. මෙයා තමයි ඉලෙක්ට්‍රෝන හිඟගෙන. එහෙනම් ඉලෙක්ට්‍රෝෆිලික් එකක් උනේනේ. ඉලෙක්ට්‍රෝෆිලික් එකක් උනේ. එහෙනම් මෙන්න මේ මෙතන කියන හරි මෙන්න මේ මෙතන කිව්ව එක. මෙතන C විදියට හදන ප්‍රොඩක්ට් එක වෙන්නේ මේක. මෙන්න එහෙනම් C කියන්නේ මෙන්න මෙයාට. හරි. ඊට පස්සේදී මේකට අපි H2O දාලා H2O මෙහෙම දාලා රත් කරාට පස්සේදී ඊට පස්සේදී අර අපිට හුරු පුරුදු ප්‍රොඩක්ට් එක ලැබෙනවා. H එකත් එක්ක මෙතන OH එක මෙතන CH බලන්න අවසානයේ මෙතන කවුරුවත් අයින් වෙලා ගිහිල්ලා මොකුත් නැහැ. අලුතෙන් H කෙනෙකුයි OH කෙනෙකුයි තමයි සෙට් වෙලා තියෙන්නේ. එහෙනම් මේක මෙතන කිව්ව ඉලෙක්ට්‍රෝෆිලික කියලා නම් යාන්ත්‍ර වර්ගය ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. හරි ආකලන. එහෙනම් ඔන්න මෙතන කතන්දර. එහෙනම් C කියන්නේ මෙන්න D කියන එක මෙන්න මෙයා. හරි මෙන්න C මෙන්න D. හරි C සහ D ඔය C සහ D වෙන වෙනම හඳුනා ගන්නකොට මේ වගේ යාන්ත්‍ර මොකද ලියන්න ඕනේ නැහැ. හොඳේ. යාන්ත්‍ර ලියන්න ඕනේ. අර නිකම්ම ලියලා තියෙන විතරයි වුණා මම අර පැහැදිලි වෙන්න ඕනේ යාන්ත්‍රයත් ලිව්වේ. මේ වගේ ලියලා තියෙනවට මේකට ලකුණු 10ක් හම්බ වෙනවා. මේකට ලකුණු 10ක් හම්බ වෙනවා. හරි. ඔන්න එහෙනම් ඒක හරි. එහෙනම් ඔන්න මෙතන සම්පූර්ණ කරගන්න පුළුවන්. C විදියට එන්නේ මම මෙහෙම චුට්ටක් මෙතනින් දාගන්නම් මෙහෙම. C විදියට එන්නේ මෙන්න මේක. D කියලා කියන්නේ නම් මෙන්න මේකනේ. දැන් ඔන්න ඒ කොටස හරි. දැන් මේකෙම ඊට පස්සේ තව කොටසක් කියලා තියෙනවා. හරිද? තව කොටසක් තියෙනවා. බලමු මේ කොටස කොහොමද කරන්න කියලා. ඒක ටිකක් විශේෂ කෑල්ලක්. ඊට පස්සේදී ඊළඟට මේකත් එක්කම හර තියෙන කොටස තමයි මේ තියෙන්නේ. බලමු චුට්ටක් ඒක තේරුම් ගන්න. අපි මෙතන බැලුවේ සාන්ද්‍ර H2SO4 එක ප්‍රතික්‍රියාවනේ. හරි. බලමුකෝ මෙතන ඒ කලින් යාන්ත්‍රණය පැහැදිලි කරේ මම ඒකට අදාළව. දැන් මෙතන කියලා කියමු එහෙම තනුක H2SO4 සමග CH3CH3CH2 මෙන්න මෙයා ප්‍රතික්‍රියා කරමින් D ඵලය මෙන්න මෙයානේ D ඵලය කියන්නේ. D ඵලයම කෙලින්ම හදාගන්න පුළුවන්. මේ ඵලය කෙලින්ම හදාගන්න පුළුවන් බව නිරීක්ෂණය කළා තියෙනවා. හරිද? මේක නිරීක්ෂණය කළා තියෙනවලු. ඊට පස්සේ අපිට කියනවා H2O වලට නියුක්ලියෝෆයිල් එකක් ලෙස. මොකද නියුක්ලියෝෆයිල් එක කියන්නේ ළමයි? නියුක්ලියෝෆයිල් එක කියන්නේ හොඳට ඉලෙක්ට්‍රෝන තියෙන කට්ටියනේ. ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන්න පුළුවන් කට්ටිය. ඉලෙක්ට්‍රෝන හිඟ කට්ටියට තමයි අපි ඉලෙක්ට්‍රෝෆයිල් කියන්නේ. එහෙනම් නියුක්ලියෝෆයිල් කියන්නේ ඉලෙක්ට්‍රෝන හොඳට තියෙන කෙනෙක් නේ. හරි යන්න එහෙම නියුක්ලියෝෆයිල් එකක් ලෙස ක්‍රියා කළ හැකි බව සැලකිල්ලට ගනිමින් මේ නිරීක්ෂණය පැහැදිලි කරන්න ඕනේ. මොකද બોලේ ඒ කියන්නේ? හරි මෙහෙම හිතමුකෝ. දැන් අපි තනුක H2SO4 නේ. තනුක H2SO4 නම් මෙයා වගේ නේද ජලීය මාධ්‍යයේදී ක්‍රියා කරන්නේ. H2SO4 තනුක නම් එයා ජලීය මාධ්‍යයේදී හදාවි H+ එක් වස්තුයි කවුද? HSO4- තුයි. හරි. භෞතික අවස්ථා දාන එක නම් අනිවාර්ය වෙන්නේ නැහැ. මම නිකන් දැන් වැඩිපුර පැහැදිලි කරනවා. හරිනේ. දැන් H+ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන හිඟ එකෙක් නේද? හරිද? එහෙනම් ඉලෙක්ට්‍රෝන හිඟ එකෙක් ඇති වුණා ඉලෙක්ට්‍රෝන තියෙන ඉලෙක්ට්‍රෝන හොඳට තියෙන ඇල්කීනයක් ඉන්නවා. මතකනේ ඉලෙක්ට්‍රෝන තියෙන අයිලා දෙන්නෙක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන තියෙන තැනක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන තියෙන තැනින් ඉලෙක්ට්‍රෝන නැති තැනට ඉලෙක්ට්‍රෝන ලබා දෙවිනේ. හරි. ඔයාලට මේ වගේ මොකක් හරි මෙහෙම නිරීක්ෂණ පැහැදිලි කරන්න කිව්වම පුළුවන් තරම් යාන්ත්‍රණයකින් පැහැදිලි කරන්න බලන්න. එතකොට ලකුණු උපරිම ගන්න පුළුවන්. හොඳයි. හරි බලමුකෝ අපි එහෙනම් මෙතන කරන වැඩේ. හරි. මං එහෙනම් හිතනවා මෙහෙම මෙන්න ඇල්කීනය තියෙනවා. CH දිත්ත බන්ධන CH2 ඔන්න ඇල්කීනය තියෙනවා. මෙන්න H+ තියෙනවා. හරි. H+ කියන්නේ ඉලෙක්ට්‍රෝන හිඟ කෙනෙක්. කලින් විදියට රතනද කිව්වා වගේම මෙන්න මෙයා මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙයිනේ මෙතනට. ඉලෙක්ට්‍රෝන දේවි ඉලෙක්ට්‍රෝන දුන්නට පස්සේදී වඩාත්ම ස්ථායි කාප් කැටයනේ හැදෙන්නේ. මම කලින් කියුණේ වඩාම ස්ථායි කාප් කැටයන හැදෙන්නේ මේ සහ මේ කාබන් කියන දෙකට හැදෙන්න පුළුවන්. මෙයාට හම්බුනොත් නම් ප්‍රාථමික කෙනෙක් හැදෙන්නේ. මෙතන නම් ද්විතීයික කාප් කැටයනක් හැදෙන්නේ. මෙන්න මෙතන තමයි හයිඩ්‍රජන් එක සෙට් වෙන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් සෙට් වෙන්නේ වඩාම ස්ථායි කාප් කැටයනය පිළියෙල විදියට. එහෙනම් ඔන්න මෙතනින් කාප් කැටයනය හැදෙන්නේ මෙන්න මේ විදියට. CH3CH H මෙන්න මෙහෙම H එක මෙන්න H එක මෙන්න මෙයා තමයි අලුතෙන් මම එක වෙන පාටකින් දාන්නම්. මෙන්න මෙයා තමයි මේ අලුතෙන් සෙට් වෙච්ච ගන්න. හරි. එහෙනම් මෙන්න. හරි. ඔන්න එහෙනම් වඩාම ස්ථායි කාප් කැටයනය හැදුණා. හරි මේක හැදුනට පස්සේදී දැන් මම හිතන්නකො මේක හැදුණා. දැන් අපි ඒක ලියාගමුකෝ ආපහුම. දැන් අපිට කිව්වේ මෙහෙම නේද නියුක්ලියෝෆයිල් එකක් විදිහට ක්‍රියා කරන්න පුළුවන් කියලා කිව්වනේ ජලයට. ඒකනේ අපිට මෙතන ගන්න කිව්වේ. හරිද? හරි ජලය කියන්නේ කවුද බලමුද? ජලය කියන්නේ මේක නේද? ජලය මෙහෙම එකසර ඉලෙක්ට්‍රෝන ගොඩක් තියෙනවා. එහෙනම් බෝල එයාට නියුක්ලියෝෆයිල් එකක් විදිහට ක්‍රියා කරන්න පුළුවන් නෑ. එයා ගාව ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ ධන වෙච්ච තැනට මෙතන ඉලෙක්ට්‍රෝන තියෙන තැනින් ඉලෙක්ට්‍රෝන ලබා දෙයි මෙහෙම. හරිද?
ඉලෙක්ට්‍රෝන ලබා දුන්නට පස්සේදී මෙහෙම මෙයා එතෙන්ට සෙට් වෙවි එහෙනම් CH3CH මෙන්න O1 මෙන්න H එක මම මෙහෙම දාගන්නනේ H එක මෙන්න H එක මෙතන ඒතර එක සෙල් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා බලන්න මෙයාට දැන් 1 2 3 4 5යි තියෙන්නේ ඒ කියන්නේ මෙතන ධන ආරෝපණයක් එන්න ඕන මෙතන ඇවිල්ලා CH3 වෙනවා ඔන්න CH3 වුණා හරි එහෙනම් දැන් මේක මෙහෙම තියෙන එකක් නෑනේ ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙන්නේ නෑනේ මේක අස්ථායිනේ කොහොම වුණත් ඒක නිසා මෙන්න මෙතනින් මේ හයිඩ්‍රජන් කියන එකක් ගැලවිලා යාවි මෙතෙන් ඉලෙක්ට්‍රෝන දීලා ඉවරලා මෙතනින් හයිඩ්‍රජන් කියන එක මෙහෙම මෙතෙන්ට යාවි CH3H එක හයිඩ්‍රජන් කියන එක ගැලවිලා මෙතන OH එක තියෙවි මෙතන CH3 කියන එක බලන්න එහෙනම් ඔන්න අපිට පේනවා තනුක H2SO4 දැම්මට පස්සේදී අන්න අර කලින් කිව්වා වගේම මෙන්න මේ වගේ මෙයාවම හදාගන්න පුළුවන් H+ HSO4- ඉදිරි කරනවා H+ කෙනෙක් මෙතෙන්ට ආවා H+ කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා මේක වඩාම ස්ථායතනට සෙට් වුණා මෙතන කාබ් කැටයන හැදුණා ඊට පස්සේදී මෙන්න මෙයාට මෙහෙම මෙතනින් ඉලෙක්ට්‍රෝන ලබා දුන්නා ජල අණු දැන් ජල අණුව මෙතන ක්‍රියා කරලා තියෙන නියුක්ලියෝෆයිල් එකක් විතරනේ ඇයි එතන ඉලෙක්ට්‍රෝන තියෙන කෙනෙක් මෙතනින් ඉලෙක්ට්‍රෝන දුන්නා එහෙනම් ඔන්න මෙතනින් හැදුණා මෙන්න OH එකත් එක්ක මෙන්න මෙයා මෙහෙම තිබුණොත් අස්ථායි මොකද ඔක්සිජන් මත ධනතාවයක් තියෙන නිසා ඒක නිසා මෙයා මෙතනින් H ගැලවිලා ආවේ එහෙනම් මෙන්න මෙයා හැදුවේ හරි එහෙනම් ඔන්න වැඩේ ඉවරයි අපි බලමු මේකට අදාළව ලකුණු කොහොමද දුන්නේ කියලා ඒකේ ඔයාලා මෙන්න මේ ඊතලයේ දානට ලකුණු එකක් තියෙනවා මේ ඊතලයේ දානට ලකුණු එකක් තියෙනවා ආයේ මේ ඊතලයේ නෑ මෙයා හදනවට වඩාම ස්ථායි කාබ් කැටයන් හදන්න ඕනේ මේක හදනට ලකුණු දෙකක් තියෙනවා ආයේ මෙන්න මෙතන ඊතලයේ දානට ලකුණු දෙකක් තියෙනවා ජල අණුව ඇඳලා මේක ගන්නවට ලකුණු දෙකක් තියෙනවා ආයේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක තියෙනට එකක් තියෙනවා මෙන්න මේ ඊතලය දානවට අපහු තව ලකුණු එකක් තියෙනවා ඔව් එච්චරයි හරිනේ ඒ විදිහට තියෙනවා එතකොට මේකටත් ලකුණු 10ක් දීලා තියෙනවා මේ කොටසට එතකොට සම්පූර්ණයෙන් C කොටස මෙන්න මෙයා ලියනට ලකුණු 10ක් දුන්නා මෙයා ලියනට ලකුණු 10ක් දුන්නා මේ යාන්ත්‍රණයට ලකුණු 10ක් දුන්නා එතකොට C කොටස සඳහා සමස්ත ලකුණු 30ක් හම්බුණානේ එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ ප්‍රශ්නය සාකච්ඡාව ඉවර වෙන්නේ ගොඩක් ළමයින්ට එක්සෑම් එක ලඟ වෙද්දි ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි ඕගනික් කෙමිස්ට්‍රි කොහොමද කොට දාගන්නේ කියලා. එතකොට අපි කල්පනා කරලා බලලා ඕගනික් කෙමිස්ට්‍රි වල 2014 ඉඳන් ඉස්සරහ අවුරුදු වලට කියන 2025 දක්වාම පාස් පේපර් ප්‍රශ්න ටික අපි එක වීඩියෝ එකකින් වීඩියෝ එක විදියට සාකච්ඡා කරන් එන විදිහේ පොඩි වැඩපිළිවෙලක් ගේන්න හිතුවා. ඉතින් ඒකෙන් අපි මුලින්ම 2014න් පටන් ගන්නවා. ඒක දැන් අපි ඉස්සරහට යනවා. ඒ යටතේ ඔයාලට මොනවා හරි තව ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම තව මොනවා හරි වීඩියෝ එකක් අපි විදිහට මොකක් හරි පාඩමක් අවශ්‍ය නම් ඒ අදාළ වීඩියෝස් තු කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම ඔයාලට පාඩම තේරුණාද නැද්ද මොකක්ද කියලා පොඩි කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. ඒක අපේත් සතුටට ගොඩාක් හේතුවක් වෙනවා.